දැන් නම් පොඩි දෙන්නටයි මටයි ගොඩාක් දුරට හොඳයි. හැබැයි ඉතින් පොඩි දෙන්නව මේ සතියේත් ඉස්කෝලේ යවන්න එපා කියලා ඩොක්ටර් කිව්වා. ඒ නිසා තාමත් එයාලා ගෙදර. දැන් සති 3කින් ඉස්කෝලේ ගියේ නැහැ. සති 3ක් ගිහිල්ලත් විශ්වාස කරන්නකෝ තාමත් කටේ තිත්ත රස තියෙනවා. රෑට බොන බෙහෙත් වල රසත් එක්ක තමයි උදේට නැගිටින්නෙම. මට හිතුණා රසම් එකක් හදාගෙන බොන්න ඕනි කියලා. කොහොමද දවස් කීපෙක ඉඳන් රසම් එකක් හදාගෙන බොන්න ඕනි කියන අදහස තිබුණා. ඔය මොනා හරි හදාගෙන කන්න බොන්න ඕනි කියලා හිතුනම ඕක හදනකන් නිින්ද යන්නේ නැහනේ. ඒ වගේ එකක් තමයි මටත් තිබුණේ. මම පොඩියට කපාගත්තු තක්කාලි ටිකකට සියඹලා ටිකක් දාලා ඒකට උණු වතුර ටිකක් දාලා පොඩ්ඩක් වෙලා ඒක පෙඟෙන්න පැත්තකින් අරන් තිබ්බා. ඊට පස්සේ මගේ වංගෙඩි අරගෙන ඒකට මම ඕන කරන දේවල් ටික දාගත්තා. මුලින්ම මේ වගේ වේලිච්ච මිරිස් කරල් ටිකක් දාගෙන ඊටත් පස්සේ කරාබුලෙන්ට් ටිකක් දාගත්තා. ඊටත් පස්සේ මම කොත්තමල්ලි ඇට වලින් මේ වගේ මේස හැන්දක් දාගත්තා. කැමති නම් කුඩු පාවිච්චි කරන්නත් පුළුවන්. ඊටත් පස්සේ සූදුරු මාදුරු වලින් හැන්ද ගානේ දාගත්තා. අන්තිමට මම මේකට ගම්මිරිස් ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට කොටා ගත්තා. හොඳට කිව්වට මේක හොඳටම කුඩු වෙනකම්ම කොටා ගන්න ඕනේ නැහැ. කෑලි හිටින විදියට කොටා ගත්තම හරි. රසම් එකක් හදනවා නම් ඉතින් සුදු ලුණු අනිවාර්යෙන්ම ඕනේනේ. ඒ නිසා අනිත් දවසට දැම්මේ නැති වුණාට කමක් නැහැ. රසම් එකට සුදු ලුණු දාලා හදනවා කියලා හිතුවා. මොකද නැත්තම් ඒකේ රසෙන් වැඩක් නැහැ. මෙන්න මේ ගානට හිටින විදියට මම මේ ටික කොටා ගත්තා. කලින්ම සුදු ලුණු, රම්පේ කරපිංචා, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම ලුණු ටිකක් කපලා ලෑස්ති කරලා තමයි තියාගත්තේ. හරිනම් රතු ලුණු තමයි දාන්න ඕනේ. හැබැයි මට රතු ලුණු තිබ්බේ නැති නිසා මම බී ලුණු ගෙඩියෙන් කෑල්ලක් කපලා ගත්තා. ඊට පස්සේ ඒ ටිකත් අර වං ගෙඩියටම දාලා ආයෙත් ඔක්කොම හොඳට කොටා ගත්තා. ඉඟුරු කෑල්ල සුදු ලුණු ටිකේම හොඳට කෙටිලා යනකම් හොඳට කොටා ගත්තා. හැබැයි ඉතින් මේක හොඳටම පේස්ට් එකක් වෙන විදිහට කෙටුවේ නැහැ. කැමති නම් ග්‍රයින්ඩර් එකට දාලා කොටා ගන්නත් පුළුවන්. ඒක කොටලා පැත්තකින් තියාගෙන මම අර මුලින්ම උණු වතුර දාලා සියඹල එකක් පෙඟෙන්න තිබ්බනේ. ඒකේ සියඹල ටිකේ ඇට ටික අයින් කරගත්තා. බඩේ අමාරුවක් වගේ හැදිලා ඉන්න වෙලාවක රසම් එකක් බොන්න හිතෙනවා නම් සියඹල දාලා හදාගන්න එපා. එහෙම වුණොතින් ගොරක චුට්ටක් දාගන්න. මොකද ලූස් මෝෂන් තියෙනකොට සියඹල වලට තවත් ඒ ගතිය වැඩි වෙනවා. මෙන්න මේ වගේ කෑලි හිටින විදියට තමයි මම මේ ටික කොටා ගත්තේ. ඔයාලට කැමති නම් තව චුට්ටක් මේක පොඩි වෙන්න කොටා ගන්නත් පුළුවන්. මේ රසම් එක නම් ඉතින් අනිත් අය බොන්නේ නැති නිසා මම මට විතරයි හදාගත්තේ. ඒ නිසා මැටි වළඳට හදන්න ඕනි කියලා හිතුවා. මම වළඳ ලිපේ තියලා අර කොටාගත්තු මිශ්‍රණය මැටි වළඳට දාලා වං ගෙඩියටත් වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරලා ඒ වතුර ටිකත් අර වළඳටම දාගත්තා. ඊට පස්සේ ඒ ටික හොඳට හැන්දකින් කලවම් කරගත්තා. ඊට පස්සේ කලින්ම ඇට ටික අයින් කරලා ලෑස්ති කරගත්තු සියඹල තක්කාලි තිබ්බේ මිශ්‍රණෙත් මේකටම එකතු කරගත්තා. ඒ වතුර ටිකත් එක්කම. ඊටත් පස්සේ මම මේ කෝප්පෙන්න තව වතුර කප් එකමාරක් විතර දාලා ලිප ඔන් කරගත්තා. ඊට පස්සේ මගේ ප්‍රමාණයට එනකම් මේක හිඳ ගන්න පුළුවන්. ටිකක් වෙලා තැඹුණාම මේක ගොඩාක් රසයි. ඊට පස්සේ මම මේකට ආපහු ලුණු ටිකකුත් දාලා ආයෙත් හොඳට කලවම් කරලා පොඩ්ඩ වෙලාවක් යනකම් පියනෙනුත් වහලා තිබ්බා. විනාඩි 10ක් විතර පියනෙන් වහලා හොඳට තඹ ගත්තා. මේ වෙලාවේදී මුළු ගෙදරම හොඳ සුවඳයි. විනාඩි 10කට විතර පස්සේ මං ආයෙ පියන ඇරලා මේ ටික ආයෙත් ඔක්කොම හොඳට කලවම් කරලා ඉතුරු ටික පියන ඇරලම හදාගත්තා. මට ඕනුනේ මේ ටික අර මං වතුර දාපු කප් එකෙන් එකක ප්‍රමාණයට හදාගන්න. මොකද මං විතරයිනේ බොන්නේ. මේ විදිහට ටිකක් වෙලා හොඳට කලවම් කර ඉඳලා ඊට පස්සේ හිමීට ඒක තැම්බෙන්න දුන්නා. මෙන්න මේ වෙලාවෙදී නම් ගානට හරි ගිහිල්ලා තමයි තියෙන්නේ. මට ඕන ගානට හිඳිලා තිබුණේ. ඒ නිසා මං ආපහු මේ ටික හොඳට කලවම් කරලා ලිප ඔෆ් කරගත්තා. මේක උණු සුදු බත් ටිකක් එක්ක කනකොටත් රසයිනේ. හැබැයි මට ඕනුනේ මේක සුප් එකක් විදියට මේ විදිහටම බොන්න. චුට්ටක් වෙලා නිවෙන්න ඇරලා ඊට පස්සේ මම බෝල් එකට බෙදාගත්තා. මොකද මේක බොනකම් මට ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. මේම හදලා ඉවරුනහම ඒ එන සුවඳට මේක බොන්නම තමයි හිතෙන්නේ. අපරාධ කම්මැලිකම් පැත්තකින් තියලා කලින් හදාගන්න තිබුණා කියලාමයි හිතුනේ. උණ හැදිලා අසනීපෙන් ඉන්න කන්න පිරියක් නැති කට තිත්තායට රසම් එක කියන්නේ ඉතින් හොඳ කෑමක්. ඇත්තටම මේකෙන් කටේ තියෙන අපිරියා ගතිය ගොඩාක් දුරට නැති වෙලා යනවා. ඔයාලත් අසනීපෙන් නම් ඉන්නේ අමාරුවෙන් හරි මේකක් හදාගෙන බීලා බලන්න.